මික්ස් ඇකඩමියට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම කියලා දෙන්න යන්නේ WhatsApp එකේ පොඩි වැඩක් ගැන. WhatsApp එකෙන් data on තිබ්බත් message එන්නේ නැහැ ඔයාට. WhatsApp එකේ message එද්දි ඔයාලට game ගහද්දී නැත්නම් girlfriend data on තියෙද්දි නැත්නම් boyfriend data on තියෙද්දි මොනවා හරි කියනවනම් මේ වැඩේ කරන්න හොඳයි. එතකොට WhatsApp එකේ message එන්න data on තිබ්බත් වත් කරලා බලන්න මේක. වැඩේ හොඳයි. ඉස්සෙල්ලා වීඩියෝ එකට යන්න කලින් මෙතන තියෙන රත්පත් subscribe button එක ඔබලා bell icon එක ඔල් දාලා තියාගන්න. මම ඔතේ වීඩියෝ දාද්දි වලට එනවා. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි දැන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting icon එකට යන්න ඕන ඉස්සෙල්ලාම. මේ තියෙන මෙතන setting icon එකට යන්න හොයාගන්න setting icon එක ඉස්සෙල්ලා ෆෝන් එකේ. මේකට ගියන් පස්සේ ඔයාලා යන්න ඕනේ apps කියන එකට. ඔයාලා මෙතන apps එක හොයාගන්න අමාරු නම් මේ මෙතන search bar එකේ search කරන්න apps කියලා. තෝරලා apps කියලා ඊපස්සේ icon එකට යන්න. ගියන් පස්සේ මෙතන apps කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා එකෙන් WhatsApp එක හොයාගන්න ඕනේ ඉස්සෙල්ලාම. මෙහෙම යට ගිහිල්ලා යට ඇති කොහේ උඩ හරි වගේ ඇති. ඒකට ගිහිල්ලා ඉස්සෙල්ලාම WhatsApp එක හොයාගන්න. එන්න WhatsApp එකට ගියා. ඊට පස්සේ මෙතන වල පේනවනේ install තියෙන මේ පැත්තේ මේ පැත්තේ pro stop තියෙනවා. install කියන එක ඔබන්න එපා. ඒතර WhatsApp එක delete වෙයි. මෙතන තියෙන pro stop කියන එක ඔබන්න. එතකොට ඔයාලට data on තිබ්බත් message ආයෙ එන්නේ නැහැ. තව එකපාරක් WhatsApp එකට යනකම්ම message එන්නේ නැහැ ඔයාලට. එතනින් මෙන්න pro stop කොහොම දාගන්න. පේනවනේ pro stop කියන්නේ. ඒක දාගන්න. ඊළඟට නම් පස්සේ data on තිබ්බත් message එන්නේ නැහැ. ආයෙ ඉතින් message එන්නේ නැහැ මොනවා කිව්වොත් pro stop දැම්ම කියන්නේ. ඔයාලා game ගහනවා නම් ඉතින් ඕන වැඩකට සුපිරි මේක. කරලා බලන්න. හොඳයි ඉතින් හරි ගියොත් මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න යන්න. කොහොමද හරියන හැම ෆෝන් එකකටම සපෝට් මේක. WhatsApp එක ආයෙ තිබ්බත් ආයෙ ඉතින් message එන්නේ group වලින් ගේම් ගාලා කියන කරදරයනේ. එකපාර message සමහර ෆෝන් 2GB 3GB තියෙනවා. ඒවා lag වෙනවා. ඉතින් ඒතකොට යාට අපහසුයි ගේම් එක play කරගන්න. එතකොට ඉතින් මේ වැඩේ කරාම හොඳයි. එතකොට මේ data on තිබ්බට last scene එකත් මොකුත් පේන්නන්නේ නැහනේ. WhatsApp එකේ මේ ටික් දෙක වැටෙන්නේ නැහැ. data on කියලා පේන්නන්නේ නැහැ මේක. ඉතින් දැම්මා කියන්නේ. ඉතින් සුපිරි. කරලා බලන්න. එහෙනම් අද අපි සමු ගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.